ආයිබෝවන් කියලා හැමෝම වෙනද වගේම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් රිවිව් කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ සිදුවෙච්ච සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් ගැන. මේ තමයි 2023 වර්ෂයේ නිකුත් වෙච්ච IMDb දර්ශකයේ අගය 6.9ක් වන සීසූ කියන ෆිල්ම් එක. ඉතින් මේකත් කම්මැලිකම නැතුව බලන්න පුළුවන් හොඳ චිත්‍රපටයක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අපි යමු ෆිල්ම් එකට. ඉතින් මේ කතාව සිද්ධ වෙන්නේ ලෝක යුද්ධ සමයේ අවසාන භාගයේ. මේ වෙද්දී ෆින්ලාන්තය හා සෝවියට් සංගමය මොස්කව් ආටිස් කියන ගිවිසුම අත්සන් කරනවා. ඒකට අනුව ෆින්ලාන්තය නාසීන්ව නිරායුධ කරන්න ඕන. ඉතින් නාසීන් දැන් මොවුන් යන මාර්ගයේ තියෙන සියලුම දේවල් විනාශ කරන්න පටන් ගත්තා. ගම්මාන, නගර, පාලම් තියෙන ඔක්කොම විනාශ කරගෙන තමයි මොවුන් යන්න ගත්තේ. ඉතින් මේ වෙද්දී ලෑප්ලෑන්ඩ් කියන ප්‍රදේශයේ මේ යුද්ධය අත්හැර දැමූ පුද්ගලයෙක් හිටියා. ඒ ඔහුගේ මානසික නිදහස වෙනුවෙන්. ඉතින් මොහු මේ ප්‍රදේශයේ රත්තරන් ගල් සොයමින් තමයි ඉන්නේ. අශ්වයෙක් හා සුරතල් බල්ලෙක් තමයි මොහු සමග ඉන්නේ. ඉතින් මොහු මෙම රත්තරන් හොයනවා අපිට පෙන්නනවා. ඉතින් මොහු තැනින් තැන මේ වගේ හොයනවා. හැබැයි මොහුට කිසිම දෙයක් හොයාගන්න නම් ලැබෙන්නේ නැහැ. හැබැයි එක වෙලාවක මොහුට හම්බ වෙනවා විශාල රත්තරන් ගල් තොගයක්. ඉතින් මොහු ඒ ඔක්කොම කඩලා එළියට ගන්නවා. දැන් මොහු නාලා කරලා පිරිසිදු වෙනවා. ඉතින් ඒ එක්කම අපිට පෙන්වනවා ඔහුගේ ඇඟේ විශාල කැපුම් සහ විශාල කැලල් තොගයක් තියෙනවා. ඉතින් පොඩි ඉඟියක් තමයි මෙතනින් ලබා දෙන්නේ මොහු සාමාන්‍ය පුද්ගලයෙක් නම් නෙමෙයි කියලා. දැන් මේ පුද්ගලයා අර සොයාගත්ත රත්තරන් ගලුත් අරගෙන මෙතනින් යනවා. මේ යන අතරමාර්ගයේම ඔහුට හම්බෙනවා නාසීන් පිරිසක්. හැබැයි මොහු ඔවුන්ව ගණන් ගන්නවත් නැහැ. එතනින් යනවා. මෙහෙම යද්දි එක් අයෙක් ඔහුට වෙඩි තියන්න හදනවා. ඒත් ඔවුන්ගේ කැප්ටන් ඔහුට අවසර දෙන්නේ නැහැ වෙඩි තියන්න. ඔහු කොහොමත් මරණයට යන්නේ කියලා ඔහු අතහැරලා දාන්න කියනවා. ඉතින් කොහොම හරි මොහු දිගටම දැන් ගමන් කරනවා. ඒ යන අතරමාර්ගයේම ඔහුට තවත් නාසීන් පිරිසක් හම්බ වෙනවා. දැන් ඔවුන් මොහුව නවත්තලා පරීක්ෂා කරනවා. ඔබ කවුද කියලා ප්‍රශ්න කරමින් ඔහුගේ සියල්ලම පරීක්ෂා කරනවා. ඉතින් නෙක්සබලෙක් කියනවා මොහු රත්තරන් සොයන පුද්ගලයෙක් කියලා. ඒ ඔහු අශ්වයාගේ බැඳලා තිබ්බ ආයුධ දැකලා. ඉතින් ඔහු සතුව තිබ්බ බෑග් දෙකේම රත්තරන් කියලා ඔවුන් දැනගන්නවා. දැන් ඔවුන් මේ රත්තරන් ගන්නවා. මොහුව මරලා දාන්න කියලා අණ කරනවා. ඉතින් ඒත් එක්කම මොහු මෙතන ඉන්න සියලුම සෙබළුන් මරලා දානවා. ඔහු ඊටාම පහසුවෙන් මෙතන ඉන්න සෙබළු සියලු දෙනාම වගේ මරලා දානවා. ඉතින් කීපාරක්ම වෙඩිසද්ද ඇහුණ නිසා අර ගියප් පිරිස ආපහු හැරිලා මෙතෙන්ට එනවා. ඔවුන් දකිනවා දැන් මෙතන ඉන්න සියලුම සෙබළු මරලා දාලා. හැබැයි ඒත් සෙබළෙක් යන්තම් පණ තියනවා. ඔහුගේ අතේ පොඩි රත්තරන් කැබැල්ලක් තියෙනවා. ඉතින් මොවුන් දැනගන්නවා අර පුද්ගලයා අතේ රත්තරන් තිබෙන බව. මොවුන්ගේ කැප්ටන් කියනවා දැන් ඔහු පසුපස්සේ යමු කියලා. ඉතින් මොවුන් මෙහෙම එද්දී අර පුද්ගලයා අශ්වයා පිටේ යමින් තමයි ඉන්නේ. ඉතින් මොවුන් එක දිගටම ඔහුට වෙඩි තබනවා. ඒත් ඔහු ඒ වලින් බේරිලා යනවා. දැන් මොවුන් ඔහු දෙස බලාගෙන ඉන්නවා. ඒත් එක්කම මොහු බිම් බෝම්බයකට අසු වෙනවා. ඉතින් ඔහුගේ අශ්වයා නම් මෙතන මැරෙනවා. ඉතින් දැන් අර නාසීන් පිරිසත් මෙතෙන්ට එනවා. දැන් ඔවුන් එද්දී මොහු රත්තරන් ටික අහුලමින් ඉන්නවා. ඉතින් මේ රත්තරන් අහුලන ගමන්ම ඔහු ගල් කැටයක් අහුලලා ගන්නවා. ඉතින් රත්තරන් ටික අහුලලා ඉවර වෙච්ච ගමන් වෙඩි තියන්න කියලා කියනවා. ඒත් එක්කම මොහු මෙතන තිබ්බ බිම් බෝම්බයකට මේ ගලෙන් ගහනවා. ඉතින් ඉදිරිපස කිසිම දෙයක් පේන්නේ නැති වෙච්ච නිසා වෙඩි තියන්න කියලා කැප්ටන් අණ දෙනවා. මේ වෙඩි වරුසාව මැද්දෙන් ඔහු පිටුපසට ගමන් කරන්නේ ඔහුගේ තාච්චිය ආධාර කරගෙන. මොහු ලේසි පාසු පුද්ගලයෙක් නම් නෙමෙයි කියලා අපිට මෙතනදී පේනවා. ඉතින් දැන් කැප්ටන්ට මොහුව හොයාගන්න ඕන. ඔහු සෙබළෙක්ව ඉදිරියට යවනවා. මෙතන ඉන්න සෙබළු දෙතුන් දෙනෙම බිම් බෝම්බ වලට අහු වෙලා මැරෙනවා. ඒත් එක්කම කැප්ටන්ට හමු වෙනවා ඩොග් ටැග් එකක්. ඒක අර පුද්ගලයාට අයිති එකක්. ඉතින් දැන් මේකත් අරගෙන මොවුන්ට දැන් මේ බිම් බෝම්බ තියෙන තැන පසු කරන්න ඕන. මොහු දැන් කරන්නේ මොවුන් සතුව ඉන්නවා ප්‍රාණාපයට ගත්තු ගැහැණු අය. එතනින් දෙදෙනෙක් ඉදිරියට දමලා තමයි මොවුන් මේ තැන පසු කරන්නේ. මොවුන් දැන් මෙහෙම ගමන් කරද්දී මොවුන්ට අණ ලැබෙනවා ජෙනරල්ගෙන් ආපසු හැරිලා එන්න කියලා. ඉතින් කැප්ටන් මෙතනදී අහනවා අපේ සෙබළුන් මෙහෙම මැරුණා කියලා කිව්වද කියලා. රේඩියෝ එකට උත්තර දුන්න පුද්ගලයා කියනවා ඔව් කියලා. ජෙනරල් මේ වෙලාවේදී ඔවුන්ට කියලා තිබෙනවා ඔවුන් නිතරම වාසනාවන්තයි කියලා. අර පුද්ගලයාගෙන් බේරෙන්න තරම්.
මේ ඩෝග්ටැග් එක අයිති පුද්ගලයාගේ නම ඇටම් කෝපි. මොහු ෆින්ලන්ඩ් වල කමාන්ඩෝ කෙනෙක්. රුසියාවේ ආමිකෙන් මොහුගේ සියලුම දෙනා මරලා දාලා තියෙනවා. මොහුගේ පවුලත් විනාශ කරලා. ඉතින් මොහු තනි පුද්ගල ඝාතන කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. රුසියානු සෙබළුන් 300කට එහා මොහු මරලා තියෙනවා. ඒ තනියම. ඉතින් රුසියානු සෙබළු මොහු හඳුන්වලා තියෙන්නේ කෝෂායි කියලා. ඒ කියන්නේ අමරණීයයා කියලා. ඉතින් දැන් මොහු අහනවා ආපහු යමු නේද කියලා. කැප්ටන් කියනවා අපි ආපහු හැරෙන්නේ නැහැ කියලා. යුද්ධය කොහොමත් තව සති දෙක තුනකින් ඉවර වෙනවා. මොවුන් පරදිනවා කියලා කියනවා. ඒත් එක්ක මොවුන්ට ගැලවෙන්න තියෙන එකම මාර්ගය රත්තරන් බව මොහු කියනවා. ඉතින් දැන් මොවුන් දිගටම ගමන් කරනවා කෝෂායිව හොයාගෙන. ඉතින් දැන් අපිට පෙන්නනවා කෝෂායි. ඔහු දැන් පහර දුන්න ලොරියක් ළඟට වෙලා ඔහුගේ තුවාල වලට තනියම ප්‍රතිකාර කරගන්නවා. ඒ අතරම අර ඔහුගේ සුරතල් බල්ලත් ඔහු සොයාගෙන එනවා. ඉතින් මේ සුනකයා ඉන්නවා දැක්කපු නාසීන් මොහුව මේ ආවට හොයන්න ගන්නවා. ඉතින් මොහු කොහොම හරි මේ නාසීන්ගේ ලොරියක් යටට යනවා. නාසීන්ගේ සුනකයන්ටත් මොහු ගැන දැන් ඉව වැටිලා තියෙන්නේ. ඉතින් මොහු ඉක්මනට අර ලොරියේ ඩීසල් ටැංකිය සිදුරු කරනවා. ඉතින් මොහුගේ ඇඟ පුරාම දැන් ඩීසල් හැලෙනවා. ඒත් එක්කම එක තැනකින් මොහු පනිනවා. මේ සෙබළු සියලු දෙනා මොහුව දකිනවා. ඉතින් කැප්ටන් අණ ලබා දෙනවා සුනකයන් අතහැරලා දාන්න කියලා. ඉතින් මෙහෙම එක සුනකයෙක් පන්නද්දී ඔහු කරන්නේ ඔහුටම ගිනි තියා ගන්නවා. ඉතින් අර ඩීසල් හැල්ලා තියෙන එකත් එක්ක එකපාරම ගිනි ඇවිලෙනවා. මොහු දුවගෙන ගිහින් එතන ළඟ ගඟට පනිනවා. නාසි සෙබළුත් දැන් මේ ගඟට බැහැලා පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඉස්සරෝම යන්නේ ඔවුන්ගේ බෝට්ටුවේ 3 දෙනෙක්. ඉතින් මේ 3 දෙනාට නම් මොහු අල්ලන්න තියා හිතන්නවත් බෑ. ඒ තිදෙනාම මොහු මරලා දානවා. ඉතින් මොහුට ගොඩට යන්නට පිහිට වෙන්නේ ඒ ඔරුවම තමයි. කොහොම හරි අන්තිම සෙබලා බෝට්ටුවේම තමයි මිය යන්නේ. ඉතින් ඔහුවත් කරේ තියාගෙන මොහුට වෙඩි නොදී ආරක්ෂා වෙලා යන්න ඒක පිහිටට හිටිනවා. ඉතින් මොහු මෙතනින් කොහොම හරි පැන ගන්නවා. දැන් මේ කෝෂායිගේ සුරතල් සුනකයා මෙතන පාලම ගාවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේක දකින කැප්ටන්ට හොඳ අදහසක් පහළ වෙනවා. ඔහු මේ සුනකයාවත් එක් කරගෙන යනවා. ඉතින් දැන් කෝෂායි ඉන්නේ විනාශ වුණු නගරයක. ඉතින් මොහුට එකපාරම ඇහෙනවා මොහුගේ සුරතල් සුනකයාගේ හඬ. ඔහු එකපාරම හැරිලා බලනවා. ඔහු වෙතට දුවගෙන එන සුනකයාගේ පිටේ බෝම්බයකුත් බැඳලා තියෙනවා. ඔහු මේක ගලවලා විසි කරනවත් එක්කම එය පුපුරලා යනවා. මොහුටත් සිහිය නැති වෙනවා. ඉතින් මොහුට සිහිය එද්දී ඉන්නේ කැප්ටන් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් මොහුව අල්ලගෙන. දැන් මේ කෝෂායිව මොවුන් එල්ලනවා. ඒත් එක්කම රත්තරන් ටික මොවුන් අරගෙන මෙතනින් පිටත් වෙනවා. කිව්වා වගේ මොහු අමරණීයයෙක් තමයි. මොකද මොහු මැරුණා වගේ රංගපෑමක් තමයි කරලා තියෙන්නේ. ඔවුන් දැන් අර කණ්ඩායමට යන්න ඇරලා එතන තිබ්බ ඇණයකට කකුල තියෙනවා. ඉතින් මෙතනින් ගැලවෙන එක නම් ලේසි වෙන්නේ. ඔහුගේ කකුලට මේ ඇණය ඇනෙනවා. ඉතින් රුධිරය ගොඩක් වහනය වෙන නිසා මොහුට සිහිය නැති වෙනවා. ඒත් එක්කම මෙතෙන්ට නාසි ගුවන් යානයක් එනවා. ඉතින් ඒකේ දෙදරීමට මොහු බැඳලා තිබ්බ කණුව ගලවගෙන වැටෙනවා. මොහුට දැන් අයත් සිහිය එනවා. ඒත් එක්කම අර ගුවන් යානයේ හිටපු සෙබලෙක් මොහුව දකිනවා. ඔහු මෙතෙන්ට ඇවිල්ලා කියනවා මේ පුද්ගලයාට තාම පණ තියෙනවා කියලා. ඉතින් අනිත් කෙනා අණ දෙනවා ඔහුව මරලා දාන්න කියලා. ඉතින් කෝෂායිට මොහු වෙඩි තියන්න හදනවා එක්කම මොහුට ගහලා මරලා දානවා. ඉතින් කොහොම හරි අනිත් සෙබලටත් කෝෂායි ගහනවා. දැන් මොහුට අර ගුවන් යානය දැකපු නිසා තව අදහසක් පහළ වෙනවා. ඉතින් දැන් කැප්ටන් සහ පිරිස රත්තරන් සමග ගමන් කරනවා. මේ රත්තරන් ගැන දැනගෙන ඉන්නේ 3 දෙනෙක් පමණයි. ඉතින් ඔහු කියනවා කණ්ඩායමේ අනිත් අයට මොකද කරන්න කියලා. මොවුන් දැන් වෙනම ගුවන් යානයකටත් එන්න කියලා තියෙන්නේ. කණ්ඩායමේ අනිත් පිරිස ගමන් කරයි කියලා කැප්ටන් කියනවා. ඔවුන්ට ඇතිවෙන්න කෑම බීම සහ සියලුම දේ තියෙන නිසා ඔවුන් බලාගනී කියලාත් කියනවා. ඉතින් මෙහෙම ඉස්සරහට යද්දී මාර්ගය අවහිර වෙලා තියෙනවා. ඒ ගුවන් යානයක් කඩා වැටිලා. ඉතින් දැන් මේ පිරිස මෙය පරීක්ෂා කරනවා. ඉතින් මෙහෙම මේ ගුවන් යානය පරීක්ෂා කරද්දී ඒක ඇතුලේ ඉන්නවා පුද්ගලයෙක්. ඔහුව මරලා දාලා තියෙන්නේ බෙල්ල හිර කරලා. ඒ කඹය කෝෂායිව එල්ලන්න පාවිච්චි කරපු කඹය කියලා අඳුර ගන්නවා. කෝෂායිව එල්ල පුද්ගලයා කියනවා මේ ඒ කඹයම තමයි කියලා. ඉතින් ටිකක් කලබල වෙන කැප්ටන් කියනවා ඉක්මනට මෙතනින් යමු කියලා. ඉතින් දැන් මොවුන් ඉක්මනට මෙතනින් ගමන් කරන්න පටන් ගන්නවා. නැවත මෙහෙම ටික දුරක් යද්දී
කෝෂායි අර ගැහැණු ළමුන් හිටපු ට්‍රක් රථයට නැග ගන්නවා. ඒකේ හිටපු සෙබළු දෙන්නම මරලා දාලා. ඉතින් මොහුට මේ වෙලාවේදී සහාය වෙනවා මේ ගැහැණු ළමයි. ඉතින් ඔහු මොවුන්ගේ අතට තුවක්කු ලබා දෙනවා. කොහොම හරි මේ ට්‍රක් රථයේ රියදුරාවත් මරලා දාලා මේ ට්‍රක් රථය ඔවුන් සතු කරගන්නවා. දැන් මේක පදවන්නේ අර ගැහැණු කෙනෙක්. මේකට පිටිපස්සෙන් තමා අර යුද ටැංකිය ගමන් කරන්නේ. ඉතින් කෝෂායි කියනවා එකපාරම බ්‍රේක් කරන්න කියලා. කොහොම හරි මොහු දැන් මේ යුද ටැංකියකට නැග ගන්නවා. ඉතින් දැන් මොවුන්ට ඉදිරියෙන් ගමන් කරන ට්‍රක් රථයේ විශාල සෙබළු පිරිසක් ඉන්නවා. මේ ගැහැණු අය දැන් ඒ ට්‍රක් රථය ළඟට ලං කරනවා. ඒත් එක්ක මොවුන් සියලු දෙනා සතුවම ආයුධ දැන් තිබෙනවා. ඉතින් අර සෙබළු සියලු දෙනාම මොවුන් මරලා දානවා. කෝෂායි දැන් යුද ටැංකියටත් පහර දෙනවා එය විවෘත කරගන්න. ඉතින් කැප්ටන් අණ ලබා දෙනවා එක පුද්ගලයෙක්ට ඔහුව මරන්න කියලා. ඔහු උඩට ගිහින් කෝෂායි එක සටන් කරනවත් එක්කම දෙදෙනාම යුද ටැංකියෙන් වැටෙනවා. කැප්ටන් කියනවා නතර කරන්න එපා දිගටම යමු කියලා. ඉතින් මේ සෙබළවත් දාලා දැන් මොවුන් ගමන් කරනවා. මේ පුද්ගලයාව මරලා දාන්න හදනවත් එක්කම පිටිපස්සෙන් එනවා නාසි සෙබළු දෙදෙනෙක් ඉන්න බයික් එකක්. ඔවුන් දෙදෙනා එකපාරම මොහු දැකලා බය වෙනවා. ඉතින් ඔවුන් ආයුධත් විසි කරලා මෙතනින් පැනලා යනවා. කෝෂායි මේ පුද්ගලයාව මරන්න නැතුව බයික් එකට නැගලා යුද ටැංකිය පසුපසින් ගමන් කරනවා. කෝෂායි මරලා දාන්න නැතුව ආපු අර පුද්ගලයාව දැන් අහුවෙන්නේ අර ගැහැණු ළමුන් කණ්ඩායමට. ඉතින් දැන් කැප්ටන් සහ අර පුද්ගලයා යුද ටැංකියේ ගමන් කරනවා. ඔවුන් යන ස්ථානයට දැන් ළඟා වෙනවා. එතනට අර ගුවන් යානය ඇවිල්ලා තියෙන්නේ. කෝෂායි මෙතෙන්ට එනකොටත් ගුවන් යානය ගුවන් ගත කරනවා. ඔහු ගුවන් යානයට වෙඩි තියනවා. ඒත් ප්‍රයෝජනයක් නම් වෙන්නේ නැහැ. ගුවන් යානය ගුවන් ගත කරනවා. ඉතින් පහළ බලන නියමුව දකිනවා තාම බයික් එක ගමන් කරමින් තියෙනවා. ඔහු කියනවා ඔහු තාමත් පල්ලෙහැ කියලා. ඒත් එක්කම තව දෙයක් පෙන්නනවා. මේ නියමුවාට වෙඩි වැදිලා. දැන් එකවරම ශබ්දයක් ඇහෙනවා. ඉතින් නියමුවා කියනවා මේ පරණ ගුවන් යානයන් නිසා වෙන්න ඇති කියලා. ඒත් ඒක එහෙම නෑ. කෝෂායි ඔහුගේ යවුල ආධාරයෙන් මේ ගුවන් යානයේ එල්ලිලා තමයි ඉන්නේ. ඔහු මේ ගුවන් යානයත් සිදුරු කරගෙන ගුවන් යානය ඇතුළට එනවා. ඉතින් කැප්ටන් දැන් එනවා පිටිපසට. ඒත් එක්කම ඔහු කෝෂායිව දකිනවා. ඔහුට වෙඩි තියන්න හදනවා. ඒත් ඔහු එතන තිබ්බු දෙයකින් ගහලා කැප්ටන්ගේ තුවාල කරනවා. ඉතින් මේ දෙදෙනා අතර මෙතන දරුණු සටනක් යනවා. මේ කැප්ටන් මෙතන තිබ්බු බෙල්ට් එකකින් මොහුට දරුණු ලෙස පහර දෙනවා. ඒත් එක්කම මේ බෙල්ට් එක අල්ලගන්න කෝෂායි මෙතන තිබ්බු බෝම්බයකට මේ බෙල්ට් එක දානවා. ඒ ගමන්ම බෝම්බේ නිදහස් කරනවා. කැප්ටන්ගේ කතාව අවසానයි. ඉතින් දැන් අර වෙඩි වැදුණු නියමුවා මිය ගිහිල්ලා මේ ගුවන් යානය දැන් කඩා වැටෙනවා. මොහු ඉක්මනට අර රත්තරන් තියෙන බෑග් දෙකත් අරගෙන ගුවන් යානයේ ඉහළම කොටසට ගිහිල්ලා පටි වලින් ඔහුව තද වෙන්න හිර කරගන්නවා. ඉතින් ගුවන් යානය කඩාගෙන වැටෙනවා. ඔව් ඇත්තටම ඔහු අමරණීයෙක් තමයි. මොහු මේ දරුණු අනුතරිනුත් බේරෙනවා. ඉතින් අපිට අවසානට පෙන්නනවා ඔහු රත්තරන් ටික විකුණනවා. මෙතනින් චිත්‍රපටිය අවසන් වෙනවා. මේකත් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හොඳ චිත්‍රපටියක් වෙයි කියලා මං හිතනවා. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.